එකට ඔයාලව අදත් සාදරයෙන් පිළිගන්නවා. අපි අද ඇවිල්ලා ඉන්නේ නුවරඑළියට. මේ තමයි අද දවසේ අපේ නවාතැන්පල. මේ තමයි ඕවිකෝට්. මෙතන බොහොම ලස්සන තැනක්. ලස්සන වීව් පොයින්ට් එකක් තියෙන තැනක්. නුවරඑළිය ටවුන් එකට බොහොම කිට්ටුයි. බලන්නකෝ මෙතන ලස්සන. ඕවිකෝට් එකේ අපි උඩම ඉන්නේ. view point එකක් තියෙනවා මෙතන. ඔන්න දැන් අපි පිටත් වෙන ගමන් ඉන්නේ ඕවිකෝට් එකේ. අපි යනවා ලස්සන උස තැනකට. උසයි කියන්නේ ලංකාවේ උසම තැනට යන්නයි යන්නේ. ලොකු අත්දැකීමක් කොහොම වෙයිද දන්නේ නැහැ. අපි පිටත් වුණා. ඕවිකෝට් ලස්සන තැනක් ඇත්ත. ඕවිකෝට් එක හරිම ලස්සනයි. ගොඩක්ම ලස්සනයි. ඇත්තටම ලස්සනට මල් වවලා එහෙම තියෙනවා. ඔව්. හොඳට මේ ඉඩ කඩ ඇති අපාර්ට්මන්ට්ස් තියෙන්නේ. ඕන කෙනෙකුට අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන් එතන ඇවිල්ලා ඔයාගේ විවේකය ගත කරන්න හොඳම තැනක් ඒක. එහෙම තමයි එළියට යන්න තියෙන්නේ. රේස් කෝස් එක. අපි රෑයේදී ටිකක් අමාරු පාරක් වගේ පෙවුනට දැන් නම් මේ දවල් කාලේදී යනකොට ඒක අමාරු නෑ. හොඳම තැනකදී. ඔව්. හරි ලේසි. මේ නුවරඑළියේ තියෙන හොඳම තැනක හොඳම view point එකක් තියෙන තැනක තමයි ඒක තියෙන්නේ. මුළු නුවරඑළියම හොඳටම පේන තැනක තියෙන්නේ. ඉතින් මේ නුවරඑළියේ ඕන කෙනෙකුට ඕවිකෝට් එකේ නම්බර් එක චෙක් කරන්න පුළුවන්. Google එකේ තියෙනවා. චෙක් කරලා කෝල් එකක් දීලා එතන බුක් කරගන්න. හරිම හොඳයි, හරිම පහසුයි. හරිම පිරිසිදුයි. විශේෂම දේ. මේ තියෙන්නේ ප්‍රධාන පාර. උදේ ක්‍රිකට් ගහනවා. අපේ ලංකාවේ අය දන්නේ නේද මේ හොඳ ක්‍රිකට් පිට්ටනිය හදන්න පුළුවන් නුවරඑළිය. නේ? එංගලන්තේ කාලගුණේ. ඔව්. කාලගුණේ එංගලන්තේ වගේ නෝනාට සුවිත කාලගුණේ. ප්‍රැක්ටිස් කරන්න හොඳයි. අදුම තරමේ මේ ප්‍රැක්ටිස් වලටවත් ග්‍රවුන්ඩ්ස් හදලා දිනු කරාන අපිටත් ආසයි ක්‍රිකට් මැච් එකක් බලන්න නුවරඑළියේ. නුවරඑළියේ තියෙන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරය. අද දවසේ අපි යන්නේ බොහොම සුවිශේෂී ස්ථානයකට. ඒ තමයි ලංකාවේ උසම කඳු මුදුනට. එහෙම කියනකොටත් ඔයාලා දන්නවනේ මේ කොහෙද අපි යන්නේ කියලා. ඔව්. පිදුරු තලාගලට තමයි අද අපි යන්න හදන්නේ. දැන් මේ නුවරඑළියෙන් පිටත් වුණා විතරයි. හරියටම නුවරඑළිය ටවුන් එක මැද්දේ තමයි අපි දැන් ඉන්නේ. මෙතන ඉඳලා කිලෝමීටර් 7ක් විතර දුරින් තමයි පිදුරු තලාගල කඳු මුදුන තියෙන්නේ. නුවරඑළිය නගර මාධ්‍යයේ සුවිශේෂී ස්ථාන කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් නුවරඑළියේ තැපැල් කාර්යාලය බොහොම වැදගත්. නුවරඑළියට යන හැම කෙනෙක්ම වගේ නුවරඑළිය තැපැල් කාර්යාලය නරඹන්නත් යනවා. ලංකාවේ ඉදිකරන ලද පැරණිතම තැපැල් කාර්යාල අතරින් එකක් තමයි මේ නුවරඑළිය තැපැල් කාර්යාලය. බ්‍රිතාන්‍යෝ යටත් විජිතයක් විදිහට අපේ රට තියාගෙන ඉන්න කාලෙදී 1894 දී තමයි මේ තැපැල් කාර්යාලය හදලා තියෙන්නේ. වික්ටෝරියා වාස්තු විද්‍යා ආකෘතිය අනුව තමයි රතු ගඩොලින් නිර්මාණය කරන ලද මේ තැපැල් කාර්යාලය නිර්මාණය කරලා තියෙන්නේ. බලන්න මේ තැපැල් කාර්යාලයටම සම්බන්ධ කරලා හදලා තියෙන ලස්සන ඔරලෝසු කණුවකුත් තියෙනවා. ලෝක තැපැල් දිනයට සමගාමීව මේ තැපැල් කාර්යාලයේ පින්තූරයක් අඩංගු මුද්‍රයකුත් නිකුත් කරලා තියෙනවා. මේ තියෙන්නේ නුවරඑළියේ හැටන් නැෂනල් බැංකුව. ඒක ලංකාවේ තියෙන ලස්සනම හැටන් නැෂනල් බැංකුව වෙන්නේ ඉතින් මේක. පුදුම ලස්සනයි. පුදුම ලස්සනයි. ගොඩනැගිලි ගෘහ නිර්මාණ ශිල්පය
පුංචි එංගලන්තය කියලා ආදරණීය නාමයකින් හඳුන්වන්න මේ නුවරඑළියේ තියෙන ලස්සන විවිධාකාර රටාවකින් යුත් ගොඩනැගිලි එක හේතුවක් නේද? බලන්න විවිධාකාර සංචාරකයන් මේ නුවරඑළිය නගරය පුරාම සැරිසරනවා. ඔන්න ඉතින් අපේ ගමන දැන් අපි යමු. දැන් ඉතින් ඔන්න දැන් අපි අපි හරන තැනට ආවා. ඔරලෝසුව කනවා. නුවරඑළිය ටවුන් එකේ. ආසම ඔරලෝසු කනවා. ආසම ඔරලෝසු කනවා ලංකාවේ තියෙන. ඔන්න හැමතිස්සම කියන වින්ස එක ගාවට ආවා. දැන් ඉන්නේ වින්ස් එක ළඟ ඔන්න ඉස්සරහ පොලිසිය තියෙනවා, පෙන්නන්න වින්ස් පොලිසිය. එක මෙන්න. පොලිසියෙන් ආරක්ෂාව ලැබෙනවා වින්ස එකට. දැන් අපි මෙතනින් තමයි ශ්‍රීමත් ජයතිලක මාවත ඒක තමයි අපි යන පාර. මෙතනින් උඩට යන්නයි යන්නේ අපි පිදුරු තලාගලට යන්න. පිදුරු තලාගල කන්දට යන පාර හොයාගන්න හරිම ලේසි. නුවරඑළියේ පොලිසිය ළඟින් තියෙන ශ්‍රීමත් ජයතිලක මාවතේ ඉඳලා කිලෝමීටර් 6.8යි තියෙන්නේ නුවරඑළිය කඳ මුදුනටම යන්න. හරිම ලස්සනයි හැබැයි මේ පැත්තේ ඉතින් ලස්සනට මල් අවලා ගස් නුවරඑළිය කට්ටිය ටෙක්නිකල් එක කියලා කියනවා ඇත්ත ෂුවර් එකට ටෙක්නිකල් කොලෙජ්. ඔන්න මැතිවරණ කාර්යාලය තියෙනවා ඉස්සරහින්. ඊළඟට නුවරඑළිය මැතිවරණ කාර්යාලය. යන්නේ. අපි පිටුරු දලාගල කන්දට යන පාර හොයන්න යන්නේ. නුවරඑළිය ටවුන් එකේ පොලිස් ස්ථානයේ එතන පාරෙන් හැරිච්ච තැන ඉඳලා ශ්‍රීමත් ජයතිලක මාවත. එතන ඉඳලා පිටුරු තලාගල කන්දට කිලෝමීටර් 6යි තියෙන්නේ. 6යි නෙමෙයි 6.8යි තියෙන්නේ. නෑ එතන මට ඉඳලා 7ක් විතර තියෙනවා දැන්. එතනින් සමාවචනය කරනවා. එතනින් ඇවිල්ලා උඩට අපි කිලෝමීටර් 6.8ක් තියෙන්නේ. එතන ඉඳලා උඩට නගින්නයි තියෙන්නේ. මෙතන ගුවන් හමුදා කඳවුර පිටුරු තලාගල කියන බෝඩ් එක තියෙන තැනින් උඩට හැරෙනවා. මෙතනින් පාර දෙකට බෙදෙනවා. දකුණටයි වමටයි. වමට තියෙන පාර තමයි හැරෙන්න ඕනේ. පොලිස් පරීක්ෂකවරුන්ගේ නිවාඩු නිකේතනය. පොලිස් ඉන්ස්පෙක්ටර්ස් හොලිඩේ රිසෝට් එක තියෙනවා. අධිකරණ අමාත්‍යාංශයේ සංචාරක බංගලාව තියෙනවා. මේ මග සලකුණු කියන්නේ ඔයගලන්ට ලේසි වෙන්න යන වෙලාවට. පේනවානේ අති දැවැන්ත විශාල උස ගස්. වනජීවී සංරක්ෂණ කාර්යාලයෙන් මගින් පවත්වාගෙන යන ටිකට් කවුන්ටර් එකක්. එතනින් අපේ වාහනයටයි වාහන යන අයටයි ටිකට්ස් ගන්න ඕනේ. මම පෙන්නන්නම් ටිකට්ස් වල මිල ගණන්. මේ තියෙන්නේ. ඔන්න ඔය විදියටයි ටිකට්ස් වෙන්නේ, මිල ගණන් වෙන්නේ. හරිම ලේසි. ඉස්සර නම් අපිට මේ ගමන යද්දි අවසර ගන්න වෙනවා ආරක්ෂක අමාත්‍යාංශයෙන්. දැන් එහෙම අවසරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට තියෙන ටිකට් කවුන්ටරෙන් ටිකට්ස් ටික අරගෙන කෙලින්ම යන එකයි. හැබැයි එතන ඉස්සරහා පොඩි චෙක් පොයින්ට් එකක් තියෙනවා හමුදාවේ. අන්න එතනදී අපේ විස්තර ටිකක් ගන්නවා. ඒ විස්තර ටික පුරවලා අපිට අපේ ගමන පිදුරු තලාගල කඳ මුදුන දක්වා යන්න පුළුවන්. පිදුරු තලාගල කඳ මුදුනට යනකම් අපේ වාහන කිසිම තැනක නවත්වන්න එපා කියලා තමයි අපිට හමුදා නිලධාරීන් චෙක් පොයින්ට් එකේදී උපදෙස් දෙන්නේ. ඒ උපදේශය අකුරටම පිළිපදින්න ඕනේ. යද්දී සහ එද්දී දෙකේදීම අපි දැනගන්න ඕනේ කිසිම තැනක වාහනය නවත්වන්න හොඳ නෑ කියලා. මොකද දිව්‍යයන් බහුල ප්‍රදේශයක් තමයි මේ කඳුවලල්ල. ඒ වගේම මේක අධි ආරක්ෂිත කලාපයක්. චෙක් පොයින්ට් එක පටන් ගන්න තැන ඉන්න හමුදා නිලධාරීන් නැරුණාම නැවත අපිට කන්ද මුදුනේදී තමයි හමුදා නිලධාරීන්ගේ
ඒ කඳවුර මුණ ගැහෙන්නේ. ඒ අතරතුරේදී කිසිම කෙනෙක් නැහැ. ඉතින් අපි අනතුරට ලක් වුණොත් එහෙම බේරගන්න කෙනෙකුත් නැහැ. ඒක නිසා කිසිම අවස්ථාවක වාහනෙන් බැහැලා පාරේ ඇවිදින්නවත් නැත්තම් සිරි නරඹන්න ෆොටෝස් ගන්න යන්න හොඳ නැහැ. ඇතුලෙන් වතුර ගලාගෙන යන සද්දය එනවා. දියාලි එහෙම ඇති ඉති. පේන්නේ නැති වුණාට කැලෑවට බහලා යන්න බෑ. එහෙම බලන්න. අපි අර වංගුවකින් එද්දි අපි දැක්ක දියාලක් යන ගලාගෙන වැටෙනවා. හැබැයි ඒ කොහෙද දන්නේ නැහැ. මේ කැලේ කොහේ හරි තැනක ඇති එක. හඳ මුදුනේ ඉඳලා ගලාගෙන එන වතුර ටික. සීතල පිරිසුදු වතුර. මේ ආයේ තියෙන මාගදේවස අපද්‍රව්‍ය තැනීම තහනම්. මේ ප්‍රදේශයට මේ කිට්ටුව ඇති වලි කුකුල්ලෝ එහෙම. ඒ වගේ වෙනකොට තමයි ඒගොල්ලෝ ඒ බෝඩ් එකක් දාන්නේ. අර කොටියෙක් දාලා තිබ්බ හරිය කොටියෝ ඉන්නවා. අනතින් පේනවා මෙතනට. ඔර එලිය ටවුන් එක. සතිතාවනේ ටයිම් කැපෙන. නම් කැපෙන්නේ නැහැ. 180ක හැරවුමක්. අන්න ඔන්න තියෙනවා. පිදුරුතලාගල කන්ද ගැන කිව්වහම ලංකාවේ උසම කන්ද මුදුන තියෙන පිදුරුතලාගල කියන එකත් එක්කම අපිට තවත් මතක් වෙන දෙයක් තමයි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සම්ප්‍රේෂණ කුළුණ මෙතන පිහිටලා තියෙනවා කියන එක. අද වෙද්දී තවත් සුවිශේෂී කුළුණු කිහිපයක් වාගේම රේඩාර් පද්ධතිත් කිහිපයක්ම මෙම ස්ථානයේ පිහිටවලා තියෙනවා. හතරේ කනුව මේ තියෙන කිලෝමීටර් 4 කනුව කිලෝමීටර් 6ක් තියෙනවා. ඉතින් තව දෙකක් තියෙනවා පිටුට යන්න. පිදුරුතලාගල කඳ මුදුනටම වාහනෙන්ම යන්න පුළුවන් නිසා හරිම ලේසියෙන් පිදුරුතලාගල කඳ මුදුන දැක බලා ගන්න ඕනම කෙනෙකුට යන්න පුළුවන්. මේ පාරත් හොඳට හදලා තියෙනවා. කාපට් පාරක් තියෙන්නේ. හැබැයි ඉතින් වංගුවලදී අති ප්‍රවේශමෙන් යන්න ඕනේ. ඔන්න ඉතින් කිලෝමීටර් 6 අවසානයේ අපි ආවා පිදුරුතලාගල කඳ මුදුනට. මෙතනින් දකුණට හැරුණාම ඉදිරියෙන් තියෙනවා වාහන නවත්තන තැනක්. ඉතින් එතනින් වාහනේ නවත්තලා ඔයාලා එන්න අපිත් එක්ක පිදුරුතලාගල කඳ මුදුනේ අපිට බලන්න තියෙන දේවල් බලන්න. හැබැයි එක දෙයක් කියන්න ඕනේ. මෙතන තියෙන සමහර දේවල් අපිට පෙන්වන්න සිද්ධ වෙන්නේ නැහැ. හේතුව තමයි මේක අධි ආරක්ෂිත කලාපයක්. ඒක නිසා සමහර දේවල් අපිට පෙන්වන්න අවසර නැහැ. මොකක්ද හම්බුනේ?
මට හම්බුණා මේ දුර පෙන්වන කණුවක් මෙතන ඉඳලා. පිදුරුතලාගල කන්දේ ඉඳලා. මේක අර අපි දැක්කේ මේ පල්ලෙහා නුවරඑළිය ටවුන් එකේ දැක්කේ අපේ ප්‍රදේශවලට යන ඒවනේ. මෙතන ඉඳලා පිටරටවල වලට යන විදිහක් තියෙනවා. ලන්ඩන් වලට යන්න පුළුවන් කිලෝමීටර් 8772යි. මම මේ පිටරටවල වල විතරක් කියන්නේ අනිත් ඒවා තියෙනවා. ලංකාවට නෙවෙයි. මෙල්බර්න් වලට යන්න පුළුවන් 8782යි. ටෝකියෝ වලට 6766යි. නිව් ඩෙල්ලි යන්න පුළුවන් 2421කින්. ඊජිප්තුවලත් දුර දාලා තියෙනවා. ඔව් කයිරෝ වලට. කයිරෝ වලට යන්න පුළුවන් 5760කින්. තව තියෙනවා. අම්ම යන්න කන්නේ. ඇයි කොළඹ වලටත් යන්න පුළුවන්. බ්‍රසීලියා. කොළඹ? ඔව්. බ්‍රසීල් වලට යන්න පුළුවන් 14300 ඒක. කොච්චර දුරයිද නේ? ඒක නම් මාර දුරයි. තව කොහෙද? අර ළඟම යන්න පුළුවන් රට තමයි මේ. 7966යි. යන්න තියෙනවා අපස් දෙඩි නෑ. ලංකාවෙත් ඇපල් වවන්න පුළුවන් නේ. ඉතින් දිගටම. මේ අතර තියෙනවා ලස්සන තැන. ඔය ඒක තියා. මෙතන මේ මෙතන මෙතන කනේ ෆොටෝස් වන්නට. ඔන්න ලංකාවේ උසම තැන තියෙන තැපැල් කනුව පෙන්වන්නයි හදන්නේ දැන් අපි. තැපැල් ගහක් ළඟ තමයි තියෙන්නේ. ලංකාවේ උසම තැපැල් තව එකක් ගන්න බා. රයින්ට ගිහලා ගන්න. ආසයි. බර්න් පිකි ලස්සන. අපි දැන් පිදුරු තලාගල කන්දේ තියෙනත් එතනත් තියෙන උසම තැනට යන්න හදන්නේ. මෙතන එනකොට මේ කාර් පාක් එක අර පැත්තේ ඉඳලා අපිට මාක් කරලා තියෙනවා. මේ අපි දෙන්නම ඉන්නවා. highest point එක මාක් කරලා තියෙනවා. මේ තියෙන්නේ highest point කියලා. බලන්න. හරි මේ තියෙනවා. මෙන්න දැන් මෙහෙම ගත්තාම අර එන්නේ කට්ටිය ගිහිල්ලා එන්නේ උසම තැනට ගිහිල්ලා. අපි දැන් මේ පැත්තට යන්නයි යන්නේ. පිදුරුතලාගල කඳුමුදුනට ආවහම එතනත් උසම ස්ථානයක් තියෙනවා. ඉතින් අපි එතනටත් යන්නයි හදන්නේ. එතනට ගියාම නම් හැබැයි අපිට වීඩියෝ කරන්න විදිහක් නැහැ. මොකද ඒක අධිආරක්ෂිත කලාපයක් නිසා. අපිට දාන්න පුළුවන් කොටස විතරක් අපි දාන්නම්. මේ තමයි මේ පාර, ඒ කියන්නේ පිදුරුතලාගල කඳුමුදුන දක්වා එන පාර හදපු විදිහ ගැන හදාලා තියෙන සමරු පළකය. තමයි ශ්‍රී ලංකාවේ උසම ස්ථානය. පිදුරුතලාගල තියෙන උසම ස්ථානය. එතකොට මේ තියෙන්නේ ලංකාවේ උසම ස්ථානයේ තියෙන පන්සල. මෙතනට සමන් දෙවියන්ගේ ආරක්ෂාව ඇල්ප බැල්ම තියෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ.
මෙතන තියෙන්නේ ලංකාවේ උසම ස්ථානයේ පිහිටලා තියෙන තැපැල් පෙට්ටිය. අපි අර ඉස්සෙල්ලා පල්ලෙහාට තැපැල් පෙට්ටියක් පෙන්වුවානේ. ඒක ඉදි කරලා තියෙන්නේ මේකට පස්සේ. ඒකට මුලින්ම පිටුරුතලාගල ඉදිරි කරපු තැපැල් පෙට්ටිය තමයි මේක. මේක පළවෙනි එක, ඒක දෙවෙනියට තියෙන්නේ. යා එන්න. මල්ලි. මල්ලි එන්න. ඔන්න මම පෙන්වන්න යන්නේ මහරත් මල් ගහක් මේ සීත පරිසරයට ආවේනික ශාකයක්. ලංකාවට ආවේනික ශාකයක්. ලංකාවේ ඉස්සම තැන තියෙන පැණිවලද? මෙතන හොඳයි. ආවෝ. May walang inilawakan nun eh. Ito තියෙනනේ. ඔව්. ලංකාවේ මුසතැනලා ජී කන්නද? ඔන්න උණු රොටි හම්බුණා. උණු රොටි අපි කනවා. මනස ලුණු මිරිසකුත් තියෙනවා. ආව්. අයිස්ක්‍රීම් එකක් ගත්තා මට නෙමෙයි හැබැයි. මොනවාද ඒකල තාම? ගත්තා තලව කැලේටි. ග්‍රෑන්ඩ් 250ක් 300 කරලා කන්න මුදනේ ලාභට ටික ගන්න පුළුවන්. 500 පැකට් තියෙනවා ඒක තමයි ගත්තේ. යා. දැන් අපි පිදුරු තලාගල කන්දෙන් පිටත් වෙනවා. මං හිතන්නේ අපි මෙතන කොච්චරලා ගත කරාද? පැය 3ක් විතර හිටියා. පැය 3ක් විතර අපි හිටියා. ගොඩක් එන අය ඉතින් පැය භාගයක් පැයක් වගේ ඉඳලා යනවා. අපිට නම් මෙතන දාලා යන්න හිතෙන්නේ නැති නිසා අපි හිටියා සෑහෙන්න වෙලාවක්. මොකද එච්චරටම ලස්සන තැනක් මෙතන පෙරම් පුරලා ආවේ. කාලයක් තිස්සේ කොච්චර පිරුවද? පිරුවා ගොඩක්. නෝරේනේ එන්න ගානට හිතනවා යන්න ඕනේ කියලා. එක සැරයක් දෙසරයක් එන්න හදනකොට මෙතන අවසර අරගෙන අරහෙන් එන්න ඕනේ කියලා තිබ්බ කොළඹින්. ඉතින් ඔය වගේ විවිධ දේවල් නිසා අපිට මෙතන එන්න මිස්සුණා. ඉතින් කොහොම හරි ඔන්න දැන් මේ අවුරුද්දේ තමයි ඒ ගමන එන්න හැකියාව ලැබුණේ. ඉතින් ඒක නිසා ඔන්න අපි පැය 3ක් මෙතන ගත කරා. අවිද්දා ඊට පස්සේ පන්සලත් වැන්දා. ඊට පස්සේ කෑවා. අපි ඉතින් අපිට ඉන්න පුළුවන් උපරිම වෙලාවක් හිටියා. ඉඳලා දැන් අපි මේ දැන් පල්ලෙහාට යන්නේ. වැස්ස නැත්තම් බලමු ඉතින් ඊළඟට යන්න. තව තැන්වල යන්න පුළුවන්. පොඩි පොදයක් වැටුණා උඩදී. බලමුනේ. පල්ලෙහාට ගියාම කොහොමද කියලා බලමු. හරිම ලස්සනයි. ඔයගොල්ලෝ අනිවාර්යෙන් නුවරඑළිය එනවනම් පිදුරුතලාගල එන්න. ගොඩක් දෙනෙක් ඇත්තටම මේ පිදුරුතලාගල එන්නේ නැහැ. හේතුව ගොඩක් දෙනෙක් හිතනවා එන්න බෑ කියලා. අපිත් එහෙම හිතා හිටිය කාලයක් යන්න බෑ පාර නෑ එහෙම කියලා. කාලය ඊට පස්සේ ආයෙ කාලයක් තිබ්බා ප්‍රශ්න රටේ තිබිච්ච නිසා එන්න බෑ. ඊට පස්සේ මේ අවසර අරගෙන එන්න ප්‍රශ්නයක් තිබුණා. ඉතින් ওই වගේ කාරණා නිසා ගොඩක් දෙනෙක් මෙතනට එන්නේ නැහැ.
දැන් නම් ඔයගලන්ට කිසි කරදරයක් නැහැ. එන්න පුළුවන් මෙතනට. ඒ කියන්නේ කන්ද පටන් ගන්න තැනින් ටිකට් එකක් ගන්න විතරයි ඕනේ. ඊට පස්සේ ඔයගලන්ට එන්නයි තියෙන්නේ. ඒක නිසා හැමෝම මෙතනට එන්න. සමහර වීඩියෝස් අපිට ගන්න බෑ. මෙතන ආරක්ෂාවේ ප්‍රශ්නයක් තියෙන නිසා සමහර වීඩියෝස් අපි අරගෙන නැහැ. ඉතින් කමක් නැහැ වීඩියෝ එක බලන්න ඕනේ නැහැ. මෙතනට ඇවිල්ලා හැබැයින් දැක ගන්න. සමහර හැමදේම අපිට වීඩියෝ එකකින් පෙන්වන්නත් බැහැනේ නේද? හැබැයින් දකින්න තරම් ලස්සනක් නැහැ සමහර දේවල්. ඒක නිසා මේ ලස්සන බෝවිටියා මල් ටිකක් පේනවා. ඉතින් ඇත්තටම කැමරා ඇසට ලස්සනට පෙනෙයිද දන්නේ. අපේ ඇස් වලට නම් පුදුම ලස්සනක් ඒක. කොළ පාට අතරේ දම් පාට මල් පිපිලා. ඒ අතරේ රතු පාටට මහරත් මල් පිපිලා තියෙනවා. හීම් බෝවිටියා මල් දම් පාටින් පිපිලා තියෙනවා. තව අපි නම නොදන්න මල් ගොඩාක් තියෙනවා කැලේට වැවිලා. ඉතින් අපි එකක්වත් කඩන්නේ නැහැ. ඉතින් බල එනවා. යද්දි කියපු දේම තමයි කියන්න තියෙන්නේ. නවත්තන්න නම් එපා රජු. එක දිගට ගමන් කරන්න. අල්ලා හරි යන ගම්ම. පිදුරුතලාගල කන්දට මේ නම ලැබුණු විදිය දන්නවද? පිදුරු ගොඩක් ගොඩ ගහලා වෙනවා වගේ පේන නිසාලු මේකට පිදුරුතලාගල කන්ද කියලා කියන්නේ. ඉංග්‍රීසියෙන් මවුන්ට් පේඩ්‍රෝ කියලා කියන මේ පිදුරුතලාගල කන්ද බොහෝම සංවේදී වනරක්ෂිත කලාපයක්. ඉතින් මේ වනරක්ෂිතයට ඇවිල්ලා යන ඔයාලා කිසිම වෙලාවක ඔයාලා ගේන කිසිම දෙයක් මේ වන අඩවියේ දාලා යන්න එපා. ඒ විතරක් නෙමෙයි මේ වන අඩවියෙන් කිසිම දෙයක් අරගෙන යන්නත් එපා. මතකයන් විතරක් අරගෙන යන්න. පාසටහන් විතරක් ඉතුරු කරලා තියලා යන්න. ලංකාවේ උසම ස්ථානය නිසා නිතරම වගේ මීදුමෙන් වැහිච්ච පරිසරයක් තමයි මෙහි තියෙන්නේ. නමුත් මීදුම නැති වෙලාවට ගොඩාක් ඈතට යනකම් ලස්සන දර්ශනයක් බලන්න පුළුවන් මේ කණු මුදුනේ ඉඳලා. ඔයාලන්ට පේනවා ඇති මෙතන ටිකට් 5ක් තියෙනවා කියලා. ඒ ටිකට් පහෙන් දෙකක් බබාලා දෙන්නට ඒ දෙක රුපියල් 42ක්. ඊළඟට ලොකු දෙන්නට වැඩිහිටි ටිකට් දෙකක් 72ක් තියෙනවා. ඊළඟට රුපියල් 200 ටිකට් එකකුත් තියෙනවා. ඒක අපේ කාර් එකට. ඉතින් මෙතනට එනවා නම් වැඩිහිටි ළමා වාහන තමන් යන වාහන යනුව ටිකට් එකක් ගන්න ඕනේ. අන්න ඒ ටික තමයි මේ පෙන්නන්නේ. අපි ආපු දවසේ නම් පිදුරුතලාගලට විදේශ සංචාරකයන් ඇවිල්ලා තිබ්බ හරිම අඩුයි. ඉතින් සංචාරක ව්‍යාපාරය අපි ප්‍රවර්ධනය කරද්දී ලංකාවේ මේ ස්ථානය බොහොම වැදගත් තැනක් වේවි කියලයි මට නම් හිතෙන්නේ. ඉතින් දැන් එන්න කරදරයක්වත් නැති නිසා විදේශ සංචාරකයන් හැම මෙතනට එක්කගෙන එනවනම් ඒකත් ඒගොල්ලන්ට ගොඩාක් ආස හිතෙන තැනක් වේවි. හරිත පැහැයෙන් අලංකාර වෙච්ච මේ සුන්දර වන පියසේ ලංකාවටම ආවේනික වෙච්ච ශාක වර්ග, සත්ව වර්ග, පක්ෂි විශේෂ ගොඩාක් දකින්නට ලැබෙනවා. ඒ වගේම තමයි වන්දරමින් යන සත්ව විශේෂත්, ශාක විශේෂත් මෙහි ගොඩාක් හම්බ වෙනවා. ඉතින් මේක ලොකු රක්ෂිතයක්. මහරත්මලා, දවුල් කුරුඳු, හීම් බෝවිටියා වගේ අපේ රටට ආවේනික ශාක වර්ග, ඒ වගේම මී වන ශාක වලින් බහුල වෙන මේ ප්‍රදේශයේ තවත් සත්ව විශේෂත් ගොඩාක් ඉන්නවා. විශේෂයෙන් ලංකාවේ ජාතික පක්ෂියා වෙන මලි කුකුළු හරියට ඉන්නවා. කළු වඳුරා ඒ වගේ සතුන් අපිට දකින්න ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි දිව්‍යයන්ටත් හොඳම රාජධානියක් තමයි මේ වනපියස. ඒක නිසා තමයි කියන්නේ මේ පාර දිගේ යද්දි බහින්න නම් එපා කියලා. ශීත කාල ගුණයට හුරු වෙච්ච ශාක පද්ධතියකින් තමයි මේ පරිසරය සමන්විත වෙන්නේ. මැස්ස දවස් වලට මෙතන පොඩි දියැලක් හැදෙනවා ඇතිනේ. දැන්ටත් වතුර පොඩි චූටි වතුර පාරක් එනවා. මේක ඇතුලේ තියෙනවා දියැලක්. ඒ වුණාට ඉතින් බලන්න විදිහක් නැතිකම තමයි ප්‍රශ්නේ. ඒක අපි ඇතුලට එද්දි ඈතින් දැක්කා කැලේ ඇතුලේ තියෙන්නේ. හොයාගෙන එහෙම යන්න එපා කවුරු.
බහලා ගියොත් කොටියට කෑමක් වෙයි ඔයාව. ඒක නිසා පරිස්සම්. පිදුරුතලාගල රක්ෂිතය තුළින් ගලාගෙන යන ප්‍රධාන දියැලි ගොඩක් තියෙනවා. පිටින් විට මිහිදුම් සේලයකින් වැසී යන මේ සීතල පරිසරය සීතල සුළඟෙන් ඇඟ හිරි ගඩු ගන්නන පරිසර පද්ධතියක්. අඩි 8281ක් එහෙම නැත්නම් මීටර් වලින් 2524ක් උසට ගමන් කරපු මේ ගමන පිදුරුතලාගල කඳුමුදනට ගිය ගමනේ අවසානයේට තමයි අපි මේ දැන් ළඟා වෙන්නේ. ඉතින් මේ වීඩියෝවෙන් ඔයාලට යම් දැනුමක් නැත්නම් සතුටක් ලැබුණා නම් අන්න ඒක තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් අපිත් එක්ක හැමදාම රැඳිලා ඉන්න ඔයාලට ගොඩාක් ස්තුතිවන්ත වෙන්නේ. අපි මේ වීඩියෝ අවසන් කරන්නයි දැන් සූදානම් වෙන්නේ. අපි දැන් නුවරඑළියට කිට්ටු වෙමින් ඉන්නේ පිදුරුතලාගල ගිහින් එන ගමන්. දැන් ඉතින් අද දවසේදී අපි වෙන ගමනක් යන්නේ නැහැ. හේතුව තමයි වැහි බිඳු එකිනෙක පොළොවට වැටෙන්න පටන් ගන්න. ඉතින් නුවරඑළිය අපිට වැස්සදී ගමන් කරන්න අමාරු නිසා අපි කොහෙවත් යන්න බලාපොරොත්තුවක් නැහැ අද දවසේදී. හෙට දවසේදී අපි යන තැන් ගැන ආයෙත් වීඩියෝවක් අරගෙන ඔයාලත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙන්. එහෙනම් අපි අද දවසේදී සමුගන්නයි බලාපොරොත්තු වෙන්නේ. රෝවස් එක එකතු වෙන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. සුබ දවසක්. ගිහින් එන්නම්.